සිංහරාජ ගතියක් ඇමරිකාවේ සංචාරයකදී දැනේ කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඒත් දවසක් අපිට එහෙම දැනුණා. මට මේ සිංහරාජමයි මතක් වෙන්නේ මෙහෙම යනකොට මේ. අපි මේ කියන්නේ වනාන්තරයේ දැනෙන විදිහ ගැන. වනාන්තරයේ පෙනුමෙන් නැත්නම් view-හෙන් වගේම තවත් දේවල් වලිනුත් සිංහරාජයේ මේ වනාන්තරයට වැඩිය වෙනස්. හැබැයි සිංහරාජයට ගියාම ඇඟට දැනෙන දෙයක් තියෙනවනේ. ආලකින් ඒ මරු ෆීලිං එක. ඔව්නේ. ඉතින් මේ වීඩියෝ එක කළේ අන්න ඒ විස්මය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලන්න. අපි යන්නේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ තියෙන පිස්ගා නැෂනල් ෆොරස්ට් කියන වනාන්තරයට. මේකද ගැදී. මේක ලස්සනයි. සිටර් සෙන්ටර් ටු පිස්ගා සෙන්ටර්. ශක්මාරුනි. ඉතින් පිස්ගා නැෂනල් ෆොරස්ට්. නියමයි. අර පාරනේ. හරි ලස්සනයි. ලංකාවේ වන සංරක්ෂණ සහ වන ජීවී සංරක්ෂණ කියලා දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා වගේ ඇමරිකාවෙත් තියෙනවා US Forest Service කියලා එකකුයි National Park Service කියලා එකකුයි ආයතන දෙකක්. ඒ දෙකොල්ල පාලනය කරන්නේ වෙන වෙනම ආරක්ෂිත ප්‍රදේශ. මේ පිස්ගා National Forest එකත් ඒ වගේ Forest Service එකෙන් පාලනය කරන තැනක්. බලන්නකෝ. සිංහරාජ වගේ. ඕ. මම කියන්නත් ගියේ නිකන් අඳුරු ගතිය සිංහරාජයටත් වඩා අඳුරුයි. දැන් වල නවත්තලා මිනිස්සු ඉතින් අර එහෙමත් ඉන්නවනේ. අර දොලකුත් තියෙනවා. ඒක ලස්සන අස්සෙන් ලයිට් ආවම ෂිෆ්. කන මාරු. හරිම ලස්සනයි. මාරු. ට්‍රීට් එකක් ඒක. මේක මහ විශාල වනාන්තරයක්. කොච්චර ලොකුද කිව්වොත් කොළඹ දිස්ත්‍රික්කයයි මාතර දිස්ත්‍රික්කයයි එකට තිබ්බොත් ඊටත් වැඩිය ලොකුයි මේ වනාන්තරය. ඒ කියන්නේ සිංහරාජ වගේ 18මාරක්. පිස්ගා රේන්ජර් ස්ටේෂන්. විශාල වනාන්තරයක් ඒ වර්ගයේම ඊට වඩා කුඩා වනාන්තරයකට වැඩිය සංරක්ෂණ වටිනාකම අතින් ඉහළයි. සිංහරාජ ගැන ප්‍රශ්නයක් ආවද? ඒ ගැන ඉස්සරහදී කියන්න. මෙතන විසිට සෙන්ටර් එකක් තියෙනවා. ඉස්සෙල්ලා මෙතන ගිහලා බලලා එනවනේ නේ. මෙතන බැස්සාම මට දැනුනේ අර සිංහරාජ රිසර්ච් ස්ටේෂන් එක ළඟ වගේ. කැලෙන් වට වෙච්ච පොඩි එලි මහනක රස්ටික් බිල්ඩින් එක. ඒ සිංහරාජ රස්ටික් බිල්ඩින් එක නම් දැන් එතන නෑ. මේක මොඩිෆයි වෙලා තියෙන්නේ. අපි මෙතෙන්ට ආවේ වෝටර්ෆෝල් එකක් ගැනයි හයිකින් ට්‍රේල් එකක් ගැනයි විස්තර අහගන්න. බ්ලූ රිජ් මවුන්ටන්ස් කියන මවුන්ටන්ස් තියෙන්නේ. ඉතින් වෝටර්ෆෝල් හැම එහෙම හයික්ස් තියෙනවා. දැන් අපි මෙතන. එතකොට ලුකින් ග්ලාස් ෆෝල්ස් තියෙන්නේ මෙන්න මෙතන. මේක ට්‍රේල් හෙඩ් එක මෙහෙ තියෙන්නේ. ලුකින් ග්ලාස් ට්‍රේල් හෙඩ්. ඒ ට්‍රේල් එකෙත් ගිහිල්ලා වෝටර්ෆෝල් එකත් බලන්න තමයි අපේ ප්ලෑන් එක තිබුණේ. මෙතනින් කැලේට යන්න හිතන් ආවේ නෑ. කැලේ ලස්සන. හැබැයි මෙතන කැලේ ලස්සන දැක්කහම යන්නම හිතුණා. මේක පොඩි ට්‍රේල් එකක් හැබැයි ලස්සන කැලේ. හරිම ලස්සන කොළ පාටවල නේ. කොළ පාටවලුත් ලස්සනයි. උස කැලේ. උස කැලේ මේකට. ඔව්. අපි මේක මිස් කරලා ගියා නම් අපරාධනේ. උස කැලේ කියන්නේ ඔන්න බලන්නකෝ. මේ ගස්වල උස. ළඟම පාරක් තියෙනවා. ඒකයි ඔය නිකන් යුද්ධයකට යනවා වගේ සද්ද ඇහෙන්නේ. හැබැයි කැලේ නම් හරිම ලස්සනයි. හරිම ලස්සන කොළ පාටවල ටිකක් තියෙන. මට දැනෙන්නේ සිංහරාජ ෆීලිං එක අර පෙත්තට සූතලට. ඔව්නේ එහෙම තමයි තියෙන්නේ නේ. ඔය ට්‍රේල් එක මේ බලන්නකෝ මේ ගස්වල උස. උස කැලේ සිංහරාජ වගේම තමයි උස. එකම දේ තියෙන්නේ සිංහරාජ වගේ අර ගස් ලේයර්ස් ගොඩක් නැහැ. මේ උසම ලේයර් එක කොහොම තියෙනවා. ඊට පස්සේ මේ පහළ මට්ටමේ තව එක තට්ටුවක් තියෙනවා. හුඟක්ම පහළින්. ඊට පහළින් මේ ග්‍රවුන්ඩ් ලේයර් එක තියෙනවා. ලේයර්ස් 3යි තියෙන්නේ. නෑර මොකද පොඩි සතෙක් හම්බෙලා. ඉන්සෙක්ට් වයිල්ඩ් ලයිෆ්. මේ වනාන්තරයේ සිංහරාජ වගේ 20 ගුණයකට කිට්ටුව විශාලයි තමයි. හැබැයි ඒ වුණත් සිංහරාජ තියෙන ජෛව විවිධත්වයට කිට්ටු කරන්නවත් මේකට බෑ. ඒ අතින් ගත්තාම සිංහරාජයේ සංරක්ෂණ වටිනාකම මේකට වඩා හුඟක් ඉහළයි. කොහොමද ඒක? කුරුල්ලා පේන්න නෑ. මම හිතන්නේ අර ග්‍රේට් ක්‍රෙස්ටඩ් ෆ්ලයි කචර් කියලා කෙනෙක් ඉන්නවා. ටිකක් කොණ්ඩ කුරුල්ලෙක් විතර ලොකු මැසි මාරාවෙක්. එයා වෙන්න ඕනේ.
මේ ට්‍රේල් එකේ මෙහෙම තියෙන එකත් මරු. ඒ කියන්නේ මිනිස්සුන්ටත් පහසුයි පඩි නැගගෙන යන්න. ඒ වගේම මේක හේදෙනවට ඉරෝෂන් කන්ට්‍රෝල් කරන්න ඒකටත් හොඳයි. පොඩි දොළ පාරකුත් තියෙනවා ඉස්සරහ. ඒකට බ්‍රිජ් එකක් දාලා පොඩි ලී වලින් යමයි. හරිම සනීපයි. මෙතනත් හරියට සිංහරාජේ පැරණි යෝධ නවත ගහ ළඟට යනකොට තියෙනවා වගේ පුංචි දොළ පාරක් තියෙන්නේ. පාලම නම් එතන තිබුණේ පාලම වගේ නෙමෙයි. මේ පාලම් ගැන ඇත්තටම පොඩි කතාවක් කියන්න ඕනේ. ඊට කලින් අහන්නකො මේ දොලේ සද්දේ. මේ පාලම් හරිම ශක්තිමත්ව හදලා තියෙනවා. කඩම් වැටෙයි කියලා බයක් වෙන්නේ නැතුව ඒ ඇන්දකට උනත් බර දෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ පරිස්සම ගැන ආයතනයේ තියෙන සැලකිලිමත්කමත් ඒකෙන් පේනවා. ඊට අමතරව ඉතින් ආයතනයේ නීතියනුත් බැඳිලා ඉන්නවා එහෙම කරන්නේ. මේ වනාන්තර බිමේ අඳුරේ තෙතට තිරාගෙන යන වැටුණු ගස් කඳක්. ෆර්න්ස් වැවිලා, මොසස් වැවිලා සිංහරාජ ගතියක් දැනෙන්නේ නැද්ද ඉතින්? අර පාලම් ගැන කියපු දේවලුත් එක්ක මේවයි කන්ස්ට්‍රක්ෂන් බලන්න සෑහෙන ශක්තිමත්ව කරලා තියෙනවනේ. අනිත් එක දැන් මේ කඳු බෑවු මේ අයින දිගේ උඩට ගිහිල්ලා ඒ බෑවුම ක්‍රොස් කරන්න තමයි මේ විදිහට මේ බෝඩ් වර්ක් එකක් ගහලා තියෙන්නේ. ඉතින් ඒකේ සෑහෙන ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. යන අයටත් සෑහෙන ඉහළ මට්ටමින් කැලේ දකින්න පුළුවන්. අනිත් එක එහෙම යන විසිටර්ස්ලට පෑගිලා එහෙම සිද්ධ වෙන පරිසර හානිය සිද්ධ වෙන්නේ නැහැ. මොකද ට්‍රේල් එක ඉරෝඩ් වෙනවා, පස තද වෙනවා, එහෙම ලොකු ප්‍රශ්න වෙනවනේ. ඒව මොකුත් වෙන්නේ නැහැ මේ වැඩේ. මේක 7 miles තියෙන ට්‍රේල් එකක්. අපි ඉතින් ටිකක් දුර ගිහිල්ලා ඔව් ටිකක් දුර ගිහින් ආරමු. නැත්තම් අපිට වෙලාව නැති වෙනවා. සිංහරාජෙදි කාලෙකට ඇහෙන නීල සිටි බිච්චා බ්ලූ චැට්ගේ කෝල් එක වගේ කුරුළු සද්දයක් ඇහුණා. හැබැයි බ්ලූ චැට් මෙහෙ නෑ මේ වෙන කවුරු හරි කුරුල්ලෙක්. මට එයා අඳුර ගන්න බැරි වුණා. ආලිකින් ඒ මරු ෆීලිං එක. ඔව්නේ. අර මට නිකන් අර මූණටත් දැනෙනවා මේ ස්කින් එකට දැනෙනවා. අර ඒ ගතිය. රේන් ෆොරස් ගතිය මේක නම්. මේකට නම් හැබැයි අපි ආයෙ දවසක මේකටම හරි ආවත් කමන්නේ ඔය යන්න. අර ඉස්සෙල්ලා නීල සිටි බිච්චා වගේ කෑ ගහපු කුරුල්ලා ස්වෙන්සන්ස් වර්බ්ලර් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. අන්න එයා. උඩ පැත්තේ වලක් තියෙන්නේ කොලේ. ඔය තමයි. Hello. Hello. සිංහරාජම තමයි ඒ ෆීලිං එක නම්. දන්නවද මේ මොනවද කියලා? මේ රොඩෝඩෙන්ඩ්‍රන් අපේ මහරත් මල් වල ඇමරිකන් ඥාතියා. අයියෝ කියන්නේ. මම මේක මෙහෙම කළා විතරයි. මේ අර ලොකු මීමැස්සෙක් ආවා මේකට. සිංහරාජ වගේම අඳුරු තෙත අන්ඩර්ග්‍රෝත් එක. මරුනේ. මේ බලන්නකො කම්බි පාලම ෆිල්ම් සෙට් එකක් වගේ. හුළඟ සද්දේ ගස්වල කොළ අතරින් හුළඟ යනවා හයියෙන්. වෙසක් කූඩු ගොඩක් එල්ලලා තියෙනකොට කූඩු වල රැලි අතරින් හුළඟ යනකොට ඔය වගේ. මෙතනින් අපි ආපහු හැරුණා.
ඒකේ පොඩි දුර ගියේ එක ඉවරයි. වෙන එකක් යන්න තියාගෙන මේක දැකලා මේකට නිකන් ආවේ. අතර කෑල්ලක් නිකන් දාලා යන්න අපරාධ කියලා හිතලා ආවේ. ඔව්. ඒක හොඳයි හැබැයි ආවේ. ඊට පස්සේ අපි ආවා වෝටර්ෆෝල් එක ළඟට. සිංහරාජෙත් මේ වගේ පළල වෝටර්ෆෝල්ස් තියෙනවා. වෙනසකට තියෙන්නේ මෙතන ටිකක් සෙනග. ඉතින් මේ වෝටර්ෆෝල් එක බැලුවට පස්සේ අපි ආපහු ගියේ අර සුභාෂිනේ කලින් කිව්වා වගේ මේ සිංහරාජයේ ගතියක් අපිට දැනුණු මේ කැලේ බලන්න ආයෙ පාරක් එමු කියලා හිතාගෙන. දැන් මේ වතාවේ අපි මේ ආවේ වසන්ත සමයේදීනේ. අපි ඊළඟ වතාවේ ආවේ අර ගස්වල කොළ ඉදිලා වැටෙන සරත් සමයේදී. එතකොට තිබුණේ වෙනස්ම පෙනුමක්. ඉදිරි වීඩියෝ එකකින් අපි බලමු මේ වසන්ත සමයේදී සිංහරාජයේ වගේ ගතියක් දැනුණු මේ කැලේ සරත් සමයේදී කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා යම් සතුටක් ලැබුවා නම් ඒ කියන්නේ කමෙන්ට්ස් වලින් අපිට කියන්න. ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බලවට. ආයි දවසක හම්බෙමු. කෙනා හරි ලස්සනයි. මාරු ට්‍රීට් එකක් ඒක.